දැන් මේ සැලොන් එකේ ඉන්නේ. අද මම කොණ්ඩේ රිබොන්ඩින් කරන්න තමයි මේ හදන්නේ. මම හිතන්නේ අවුරුදු 2කමාරකට විතර පස්සේ තමයි කොණ්ඩේ හදන්න ආවේ. ඉතින් ගොඩාක් කාලයක් ඉතින් මගේ ප්‍රෙග්නන්සි එකත් එක්ක බබාගේ වැඩත් එක්ක මට ඇත්තටම මං ගැන හිතන්න වෙලාවක් තිබුණේම නැහැ. දැන් ඉතින් මම ටිකක් ගොඩක්ම ඉවසුවෙත් බබාට ටිකක් වයස අවුරුද්දක්වත් වෙනකන් ඉන්න ඕන කියලා එයාට ඉතින් ෆීඩ් කරන නිසා. ඉතින් දැන් බබා ලොකුයි ඒ නිසා ඉතින් මං ගැන ටිකක් හිතන්න ගත්තා. මම සාමාන්‍ය ඉස්කෝලෙන් අවුට් වුණා විතරයි වගේ කොණ්ඩේ හදන්න ගත්තා. ඉතින් දැන් මේ පොඩි බ්‍රේක් එකක් අරන් තමයි ආයෙත් හදන්න ගත්තේ. ඉතින් බබාගේ වැඩත් එක්ක මේ දේවල් කරන්න වෙලාවක් නැති නිසා ඉතින් කොහොම හරි දැන් වෙලාව හදාගෙන චූටිපටියව මම ගෙදර තියලා හස්බන්ඩ්ත් ඉන්නවා. ඉතින් බබාව බලා ගන්න. ඉතින් එයාගේ වැඩ සෙටල් කරලා දැන් මේ ඇවිත් තියෙන්නේ. හැබැයි දැන් මේ වෙලාවේ මගේ මූඩ් ගොඩාක් අප්සෙට්. මට හැමතිස්සෙම බබාව මතක් වෙන මම ෆස්ට් ටයිම් තමයි මෙහෙම එළියට ඇවිල්ලා ඉන්නේ යා නැතුව. ඉතින් හරි අමාරුයි ඉන්න වෙලාවේ යනකම් බලාගෙන ඉන්න ඉක්මනට වැඩේ ඉවර වෙනකම්. දැන් නම් මේ ගෙදර ඇවිල්ලා ඉන්නේ. ඉතින් මම කොණ්ඩේ රිබොන්ඩින් කරා විතරක් නෙමෙයි මීට කලින් කවදාවත් මම කොණ්ඩේ කොටට කැපුවේ නැහැ. හැබැයි මේ පාර මම ගොඩක් කොණ්ඩේ කොට කරා. හරිම දුකයි. හැබැයි ඉතින් බබාගේ වැඩත් එක්ක කොණ්ඩේ දිගට තියාගෙන කොණ්ඩේ මේන්ටේන් කරන්න නම් හරිම අමාරුයි. දැන් දැනටත් දැන් කලින් කොණ්ඩේ හදන කලින් කොණ්ඩේ ගුලියක් ගහගෙන හැමතිස්සෙම ඉන්නේ කොණ්ඩේ ගලවගෙනවත් ඉන්න මට වෙලාවක් තිබුණේ නැහැ. මේ ඊට පස්සේ දවසේ උදේ ඉතින් බබාට දැන් අවුරුද්දක්. ඒ නිසා ඉතින් යාට අවුරුද්දේ වැක්සින් එක ගන්න තියෙනවා. ඉතින් මම බබා ප්‍රයිවට් නෙමෙයි අරයි යන්නේ රජයේ රෝහලේ. ඉතින් අපි උදේම යන්න ඕන. මට 9:00 තමයි මිඩ්වයිෆ් වෙලාව දුන්නේ එන්න කියලා. ඉතින් දැන් මේ බබා හැරෙන කලින් මම යාට අවශ්‍ය කරන දේවල් ලෑස්ති කරගන්නවා. ඉතින් අපිට චූටි බබෙක් ඉන්නවනම් අපි පෙර සූදානම තියෙන්න ඕන. ඉතින් ඒ නිසා මම බබාව කොහේ හරි ගෙනියනවා නම් මේ වගේ එක පැනල් රෙද්දකුයි තව අමතර ඩයපර් එකකුයි තව එක්ස්ට්‍රා එයාට ඇඳුමකුයි දාගෙන යනවා. ඉතින් කෝකටත් හොඳයිනේ ලෑස්ති වෙලා ගියාම කියන්න බෑනේ. ඉතින් චූටි බබෙක් ගෙනියනකොට ඉතින් විවිධ ප්‍රශ්න වෙන්න පුළුවන්. ඒ නිසා මේ දේවල් ලෑස්ති කරගෙන යනවා. Kitty. Good morning. Good morning. Good morning. Ada bayi tu dia nanti nak kita ingat. Oh. Tu dah mana? Good morning. Hi. Good morning. Good morning. Good morning. Dah. Pongin kau nak. Lagi ti. Ada bete jenis je mah. Bungnya nanti yang ada. Bungnya. Bungnya nanti yang. Bungnya nanti yang. Bungnya nanti yang. Dah. Bye bye. අපි ඉක්මනට ලෑස්ති වෙලා එන්නම්. අපි දෙන්නත් එක දැන් මේ යන ගමන් හස්බන්ඩ් මග එනවා. යනකම් අපි දැන් මේ මගට යනවා. පරක්කු වෙලා තියෙන නිසා බබාට චුට්ටක් කවා ගන්න වෙලා ගියා. ඒ නිසා ඉතින් මට ටිකක් පරක්කු වුණා. ඉතින් මම වොෂ් දාලා සේරම කරන් ඉදී ටක් කාලා ඉතින් අඳුම දාගන්න විතරයි තිබුණේ. ඉතින් බබාවත් ඉතින් එක්කගෙන ටක් ටක් ගාලා මේ දැන් යන්න ඕන පරක්කු වෙලා තියෙන්නේ. ඇහුණා නේද අනිත් බබාලා කෑ ගන්න හැටි. අපේ බබා නම් හැබැයි බෙහෙත් එක විදිනකොට නම් ඇඬුවේ නෑ. මම බයෙන් ඉඳී මෙයා කෑ ගහයි කියලා. අනිත් බබාලා වගේම අපේ බබා ටිකක් අඬන ගත්තාම අලව ගන්න හරි අමාරුයි. මෙයාට අර ටිකක් රස්නේ වැඩිනේ මේ දවස්වල. ඒ නිසා එයාට එතන ඉන්න අමාරුකම් තියෙන නිසා පොඩ්ඩක් ඇඬුවා. දැන් මේ ආච්චි ගාව නිදාගෙන ඉන්නේ. එයාට නිින්ද ගියාවට පස්සේ ගමන් මහන්සියටත් එක්ක මම ඒ අතරේ මේ අන්නාසි ගෙඩියක් තියෙන ඒක කපලා ගන්න හදන්නේ. සුත කළා කපලා ගන්න හදන්නේ අපිට කන්න. එතකන් අද බබාට නම් අන්නාසි දෙන්නේ නැහැ. එයාට වැක්සින් එක දුන්න නිසා හදිසිය මොකක් හරි ඇලර්ජි එකක් හරි තිබුණොත් මට හිතා ගන්න බෑනේ මොකක් නිසාද කියලා. ඒ නිසා මම එයාට අන්නාසි දෙන්නේ නැහැ.
අපිට කන්න විතරයි හදන්නේ. ඉතින් මම මේ වැක්සින් එක ගැන කියනවා නම් බබාට චුට්ටක්වත් උනාවේ නෑ. එයාට අතට දෙන්නේ කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. ඉතින් ප්‍රයිවට් ගන්න අය වුණත් දැන් රජේ ගන්න කෙනෙක් ඉන්නවා නම් අලුතින් ගන්න හිතන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් රජයෙන් බය වෙන්න එපා. එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ. උණ එන්නේ නැහැ. බබාට කිසිම අමාරුවක් ආවේ නැහැ. මම කලින් දවසේ කොණ්ඩේ රිබොන්ඩින් කරලානේ තියෙන නිසා ඉතින් දවස් 3ක් යනකම් දැන් හදපු දවසේ ඉඳන් දවස් 3ක් යනකම් මට කොණ්ඩේ වොෂ් කරන්න බෑ. අනිත් එක තමයි ගොඩක් වෙලා කටු ගහගෙන බෝල් දාගෙන ඉන්නත් බෑ. එහෙම වුණොත් කොණ්ඩේ ඩැමේජ් වෙනවා. ඉතින් කොණ්ඩේ රිබොන්ඩින් කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ කොණ්ඩේ හදනවා නම් ඉතින් පරිස්සම් කරගෙන ඉන්න ඕන. කලින් වගේ කොණ්ඩේ ගුලි ගහගෙන එහෙම ඉන්න බෑ. එහෙම ඉඳියොත් ඉතින් කොණ්ඩේ හැදුවට වඩා නෑ ඩැමේජ් වෙලා යනවා. අනිත් එක තමයි කොණ්ඩේ හොඳට මේන්ටේන් කරලා යන්න ඕන. එහෙම වුණොත් ඔයාලට අවුරුදු 1.5ක් විතර රිබොන්ඩින් එක තියාගන්න පුළුවන්. මම ඒ ගැන කියන්නේ කොණ්ඩේ හදන්න ආස කෙනෙක් ඉන්නවා නම් රිබොන්ඩින් කරන්න ආස කෙනෙක් ඉන්නවා නම් ඔයාලට මම වෙනම වීඩියෝ එකක් අරගෙන ඉන්නම් කොහොමද කොණ්ඩේ රිබොන්ඩින් එකක් කරලා ගොඩක් අවුරුද්දක් 1.5ක් එහෙම පරිස්සම් කරන් තියාගෙන ඉන්නේ කියලා. ගොඩක් අයට තියෙන ප්‍රශ්න තමයි රිබොන්ඩින් එක ගොඩක් කල් තියාගන්න බෑ කියන එක. සාමාන්‍යයෙන් සමහර සලූන් වල එහෙම කියන මාස 6න් 6ට කරන්න කියලා. මම නම් එහෙම කවදාවත් මාස 6න් 6ට කරලා නැහැ. මොකද මම දැන් අවුරුදු 5ක් 6ක් තිස්සේ කොණ්ඩේ ඊටත් වැඩිද මන්ද මතකත් නැහැ දැන්. කොහොමද ඉස්කෝලෙන් අවුට් වෙන කාලේ නම් වගේ තමයි මම කොණ්ඩේ හදන්න ගත්තේ. ඉතින් එහෙම මට ප්‍රශ්නයක් නැහැ. මම කොණ්ඩේ හොඳට මේන්ටේන් කරගෙන යන නිසා මට වැඩි කල් තියාගන්න පුළුවන්. කොහොමද මම බබා හම්බ වෙන කිට්ටු වෙනකම්ම නෑ. අවුරුදු 1.5ක් විතර රිබොන්ඩින් එක තියාගත්තා. කොණ්ඩේ නම් ගොඩාක් කොටට කපාගෙන තියෙන්නේ මම මීට කලින් කවදාවත් මෙච්චර කොටට කපලා නැහැ. කාලයක් තිබුණා නේද රැල්ලට ගෑනු ළමයි කොණ්ඩේ කොටට කපනවා. ඉතින් මම එහෙමනම් කපන්න ගිහින් නැහැ. දැන් මේ කියන්නේ බබා ඉන්න නිසා මට කාලය යනවනේ. දැන් රිබොන්ඩින් එකට ගොඩක් වෙලා යනවා. සාමාන්‍යයෙන් කොණ්ඩේ දිග වෙන තරමට. ඒ නිසාම තමයි කල්පනා කරලා ඉක්මනට ගෙදර එන්න ඕනත් නිසා මම කොණ්ඩේ කොටට කැපුවේ. අනිත් එක වෙනසකුත් තියෙනවානේ. හැමදාම එකම විදිහත් නෙමේ ටිකක් කොණ්ඩේ දිගට තියනට වැඩිය එකපාරට ටිකක් කපලා ගත්තාම ටිකක් වෙනස්. ඉතින් මටත් පොඩි වෙනසක් දැනෙනවා. ඉතින් හැමදාම හැමදේම එකම දේ කර කර ඉනවට වඩා මම හිතනවා ජීවිතේ ඒකාකාරී කරගන්න නැතුව පොඩි වෙනසක් තියාගන්න. ඉතින් මගේ සාමාන්‍යයෙන් කොණ්ඩේ බය වෙනවා. එහෙම වවා ගන්න අමාරු කොණ්ඩයක් නෙමෙයි මට තියෙන්නේ. පොල් තෙල් ගාලා හරියට ට්‍රීට්මන්ට් කරගෙන මේන්ටේන් කරගෙන යනකොට කොණ්ඩේ වැවෙනවා ඉක්මනින්. ඉතින් රිබොන්ඩින් එක දැන් මේ පාර නම් මට කොච්චර කල් තියාගන්න පුළුවන් වේද කියලා කියන්න බෑ. කොණ්ඩේ කොටට රිබොන්ඩින් කරලා තියෙන නිසා කොණ්ඩේ වැවෙන නිසා. ඒක ඉතින් මේ පාර තමයි මට බලන්න වෙන්නේ. මම ඊට කලින් කරලා නැති නිසා. දැන් මේ පුතාට පොඩි වොෂ් එකක් දාගෙන එක්කගෙන ආවා. යාට දැන්ගේ ගොඩාක් දාඩි පිපිට දාලා තියෙන්නේ මේ දවස්වල ගොඩාක් රස්නේ නිසා. ඉතින් අත තෙමෙන්නේ නැති වෙන්න මම චූටි වොෂ් එකක් දාගෙන අරගෙන ආවා. දැන් මේ බබා ආසම කෑමක් තමයි කන්නේ. එයා හරි ආස කෑමක් තමයි පොප්කෝන්. ඉතින් බඩේන ගුවට ගෙනල්ලා මම එයාට පොප්කෝන් හදලා දෙනවා. ඉතින් එයා ආසාවෙන් කනවා. අපේ බබා දැන් වැඩි කෑම කන එක නම් අඩු කරලා තින්නේ. එයාට හරි අමාරුයි හවා ගන්න. මේ වගේ දේවල් නම් කනවා. මේ ආසයි හරි ආස කෑම තමයි යෝගට්. ඒ වගේ නම් කනවා. යෝගට් නම් ගොඩාක් ආසයි. යෝගට් නිකන් දෙනවා නම් මේ වගේ පොප්කෝන් කනවා. ඒ වගේ කඩචෝරු තමයි මෙයා කන්න ආස. බත් නම් කන්නේ නැහැ. කටේ තියන්නේ. මම කනකොට දැන් අපේ කෑම හැමත් කන්න පටන් ගන්න තියෙන්නේ. බත් මං කනකොට එයා කටවල් ඉල්ලන. ඒකට මම දෙනවා ටිකක්. මෙයාට වෙනම හදන කෑම එක නම් මෙයා දැන් කන්නේ නැහැ. හරිම අමාරුයි කවා ගන්න. මම සමහර වෙලාවට බ්ලෙන්ඩ් කරලා දෙන්න බලනවා. එතකොටවත් කන්නේ නැහැ. ගොඩක් දුරට මම යෝගට් එක කවලම් කරලා යෝගට් කටක් කවලා රවට්ටලා ඊට පස්සේ තමයි මෙයාගේ කෑම කටක් දෙනවා. එතකොට කනවා. ඒත් ඉතින් මොනවා හරි කරන්න ඕන. නිකන් නම් මෙයා දැන් කෑම කන්නේ නැහැ. දැන් කෑම වර්ජනය කරගෙන යන මේ කාලේ. වර්ජනය කාලේ පොඩි ළමයිගේ. ඉතින් මේ කොණ්ඩේ රිබොන්ඩින් කරලා දවස් 3කට පස්සේ ඒ කියන්නේ මගේ වොෂ් කරන දවස කොණ්ඩේ වොෂ් කරන දවස. ඉතින් මේ ෂැම්පු කරලා කන්ඩිෂනර් කරලා තියෙන්නේ. මම හෙයාර් ඩ්‍රයර් එක යූස් කරලා විතරයි තියෙන්නේ. අයන් එකක් යූස් කරලා නැහැ. ඉතින් කිසිම ප්‍රශ්නයක් නැහැ. කොණ්ඩේ හොඳටම තියෙනවා. කොහොමද ටික දවසක් යනකම් මට ඕන මගේ ෆේස් එකට ගැලපෙන විදිහට කොණ්ඩේ සෙට් වෙන්න ටික දවසක් වොෂ් කරලා යනකොට හරියනවා. දැන් ටිකක් හර අමුතුයි වගේ කොණ්ඩේ හදපු ගමන් නිසා ඒක ඉතින් කාලෙත් එක්ක චුට්ටක් හරියනවා.
සතියක් වගේ යනකොට හරියට සෙට් වෙනවා. ඉතින් මේ විදිහට තමයි මගේ vlog එක මෙතනින් මම ඉවර කරනවා. ආයෙත් ඉතින් අලුත් වීඩියෝ එකක් කරන් ඉක්මනින් එන්න.